කියලා හිතනවා. අද මම ඔයාලව ලස්සන පැත්තකට තමයි එක්කගෙන යන්න හදන්නේ. ඉතින් අද මම යන්නේ මැලේසියාවේ ජෙන්ටින් හයිලන්ඩ්ස් වලට. ඉතින් අද උදේම අපි KL සෙන්ට්‍රල් වලට ආවා. මොකද අද අපි මේ ගමන යන්නේ බස් එකේ හින්දා. ජෙන්ටින් හයිලන්ඩ්ස් එන්න හිතන් ඉන්න ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම දෙවෙනි සැරේට තමයි ජෙන්ටින් හයිලන්ඩ් යන්නේ. මේ පාර අපි තීම් පාර්ක් එකට යන්නේ අවානා ස්කයිවේ එකෙන්. ඉතින් කලින් ගියේ ජෙන්ටින් ස්කයිවේ එකෙන්. අපි දැන් අවානා බස් ටර්මිනල් එකට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් ටිකක් ඉස්සරහට ගියාම ප්‍රීමියම් අවුට්ලට් shopping mall එක හම්බ වෙනවා. ඉතින් එතන අපි චුට්ටක් ඇවිදලා උදේට කාලා එහෙම දැන් මේ ඇවිදගෙන යන්නේ අවානා කේබල් කාර් ස්ටේෂන් එකට. කේබල් කාර් එකේ අපිට කෙලින්ම තීම් පාර්ක් එකට යන්න පුළුවන්. හැබැයි අද අපි අවානා ස්කයිවේ එකේ යන නිසා චින්ස්වී ස්ටේෂන් එකෙන් බැහැලා චින්ස්වී පන්සල බලන්න යන්නත් හිතාගෙන ඉන්නවා. මෙතන ඉඳලා විනාඩි 10ක වගේ ගමනක් තමයි චින්ස්වී ස්ටේෂන් එකට තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් අද මාත් එක්කන් කේබල් කාර් එක්ස්පීරියන්ස් එක අරගන්න. ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නේ මී හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නේ මී නුඹට සිත බැඳුනේ කිමයි මා තවම නොදන්නේ මී නුඹට හිත බැඳි කාරණේ මම තවම සොයන්නේ මී කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින් සොඳුරු ඇස්සට දැවෙන කතරක් ආදරේ පනමින් ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගේ මනරම් කරනු බැරි තහනම් සතට සතහට සෙනේ පෑමුත් පුතුල තරු කැටයම් හිරුට පෙම් බැඳි එකදු තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැඟෙන මගේ පරමය ඒ වගේ මනරම් පුදුම වෙයි නුඹ නම් අපි දැනුයි චින්ස්වී ස්ටේෂන් එකට ආවේ. ඉතින් මෙතනට ආවම අපිට දැක ගන්න පුළුවන් උනේ මීදුමෙන් වට වෙච්ච පරිසරය. ඉතින් ටික වෙලාවක් ඒ දිහත් බලන් ඉඳලා
දැන් මේ චින්සුයි පන්සලට යන ගමන් ඉන්නේ. ස්ටේෂන් එකේ ඉඳලා ටිකක් පල්ලෙහින් තමයි පන්සල තියෙන්නේ. හැබැයි එස්කලේටර්ස් දාලා තියෙන නිසා අපිට කිසිම මහන්සියක් නැතිව පන්සලට යන්න පුළුවන්. පන්සලට එනකොටම අපිට දැක ගන්න පුළුවන් මේ ලස්සන පගෝඩා එක. පගෝඩා එක කියන්නේ අපි ලංකාවේ චෛත්‍යයට වෙහෙරට කියන නමක් වගේ. හැබැයි මෙතන තියෙන්නේ තට්ටු ගොඩාක් තියෙන ටවර් එකක්. ඉතින් චයිනීස්, ජැපනීස් ගෘහ නිර්මාණ ශිල්පය තමයි මෙතනදී අපිට දැක ගන්න තියෙන්නේ. ඒ වගේම මම දැකපු විශේෂම දේ තමයි මේ දෙවන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ බුදු පිළිමේ නිර්මාණය කරලා තියෙන්නේ ගස් කොළන් වලින් වට වෙච්ච පරිසරයක් පසුබිම් තලයේ කරගෙන නිසාම මෙතනට ආවම හරිම නිස්කලංක බවක් තමයි අපිට දැනෙන්නේ. චින්සුයි පන්සල කියන්නේ චීන සංස්කෘතියයි බුදුදහමයි දෙක එකට මිශ්‍ර වෙලා නිර්මාණය වුණු පන්සලක්. ඉතින් මෙතන වන්දනාමාන කරන්න ගොඩාක් ස්ථාන වගේම චීන විශ්වාසවලට අනුව නිර්මාණය කෙරෙනු 3D පිළිම ගොඩාක් බලන්න තියෙනවා. ඔන්න මම ඔයාලව දැන් අපාය බලන්න තමයි එකගෙන යන්න හදන්නේ. ඉතින් මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ චීන සම්ප්‍රදායට අනුව. හැබැයි අපි මොන ආගමේ වුණත් මොන සම්ප්‍රදායේ වුණත් අපි කරන වැරදි වලට ලැබෙන දඬුවම් නම් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා වැරදි නොකර ඉන්න. කර්මය දැඩි වුණොත් කවුරුන් කුමක් කරම් දඬුවම් දෙන්නයි නිරුදක උන් ඔටුවන් හඳ මදිවාට බිහිරිද මේ අමන සතුන් අසිපත් කුරවලට පෑගෙයි කුහුඹු සතුන් වේලි වේලි ඉඳ කතරක දුක් විදිමින් පිහිනන මසුන් ගැන බැසගත් පෑලි සිතින් පැනවිල් මඩ කලත් පිපි මහනෙල් තලමින් ඔටුවන් ගිලෙනු මිස පිහිනන්නද කෙලෙසින් කර්මය දැඩි වුණොත් කවුරුන් කුමක් කරම් දඬුවම් දෙන්නයි නිරුදක උන් ඔටුවන් ඇත්තටම චින්සුයි පන්සලේ ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් බලන්න ලස්සන තැන් ගොඩක් තියෙනවා. හැබැයි අපි තීම් පාක් එකට යන්න ඕන නිසා ආයෙමත් කේබල් කායි ස්ටේෂන් එකට ආවා. දැන් අපේ ගමනේ ඉතුරු ටික පටන් ගත්තා. ජෙන්ටින් වල තියෙන්නේ හරිම ඉක්මනට වෙනස් වෙන කාලගුණයක් නිසා අපි යන ටිකට ලොකු වැස්සකටත් අහු වුණා. මීදුමෙන් එකපාරටම වටවුණු නිසා අපිට එළියේ කිසිම දෙයක් පෙනුනේ නැහැ. හැබැයි මේ එක්ස්පීරියන්ස් එක නම් විඳින්නම ඕන දෙයක්. මීදු
දැන් අපි අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මේ තමයි ස්කයිවර්ල්ඩ් තීම් පාක් එක. මෙතන ඉන්ඩෝ තීම් පාක් එකයි අවුට්ඩෝර් තීම් පාක් එකයි කියලා දෙකක් තියෙනවා. අපි ඉස්සෙල්ලම යන්නේ ඉන්ඩෝ තීම් පාක් එක බලන්න. ඉතින් ඔයාලා පොඩි බබාලා එක්කන් එනවා නම් සේෆ් එකට මේ තියෙන රයිඩ්ස් ප්ලේ කරන්න හොඳම තැන තමයි ඉන්ඩෝ තීම් පාක් එක. ඒ වගේම මෙතන වෙදර් එකෙනුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕනම වෙලාවක අපිට ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙතන කැසිනෝ එකක් තියෙනවා. ඉතින් ඒක බලන්න යන්නත් ඔයාලට පුළුවන්. හැබැයි ඒජ් ලිමිට් එකයි ඔයාලගේ පාස්පෝර්ට් එකයි චෙක් කරලා තමයි ඇතුළට ගන්න. එළිය හොඳටම වහින නිසා අපිට අවුට්ඩෝර් තීම් පාක් එකට නම් යන්න බැරි වුණා. හැබැයි ඔයාලා ආවොත් අනිවාර්යයෙන්ම අවුට්ඩෝර් තීම් පාක් එකටත් යන්න අමතක කරන්න එපා. අවුට්ඩෝර් තීම් පාක් එක හදලා තියෙන්නේ බොලිවුඩ් ස්ටයිල් මූවීස් ඉන්ස්පයර් කරගෙන. ඉතින් ඒ නිසා ඇඩ්වෙන්චර්ස් වලට ආස ඔයාට හොඳම තැනක් තමයි මේ අවුට්ඩෝර් තීම් පාක් එක. ඒ වගේම ඔයාලා දන්නවද ලෝකයේ තියෙන ලොකුම හොටෙල් එක තියෙන්නේ ජෙන්ටින් හයිලන්ඩ් වල කියලා. මේ තියෙන්නේ ලෝකයේ ලොකුම හොටෙල් එක. මේ හොටෙල් එකේ කාමර 7351ක් තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ජෙන්ටින් හයිලන්ඩ් ආවොත් ලෝකයේ ලොකුම හොටෙල් එකත් බලන්න යන්න.
ඉතින් අද මගේ වීඩියෝ එක බලන්න එකතු වුණාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි ඔයා කලින් ජෙන්ටින් හයිලන්ඩ් කියපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් එකකින් මාත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් ඔයාලව හම්බ වෙන්න එනකන් මම ගිහින් එන්නම්. මේ ලයිෆ් විත් වත්ස්.